ආයුවන් කියලා සුපුරුදු පාති පිළිගන්නවා වෙනද වගේම Juniper IT Campus YouTube channel එකට. ඉතින් මේ ඔබ එකතු වෙලා ඉන්නේ web designing and development පාඨමාලාවේ 3 වෙනි කොටසත් සමගයි. ගියවර අවස්ථාවේදී අපි මේ වෙබ් පිටුවක් නිර්මාණය කිරීමේදී HTML language එකේ ඒ සඳහා භාවිතා වන මූලික tags පිළිබඳව අපි කතා කරා. ඉතින් ඒ කියන්නේ වෙබ් පිටුවක් ගොඩනැගීමේදී අපි භාවිතා කරන්න වෙන අත්‍යවශ්‍ය ටැග් ටික පිළිබඳව අපි කතා කරා. ඉතින් අපි බලමු වෙබ් පිටුවක් තුල යම්කිසි දෙයක් පෙන්නනවා. එහෙම නැත්නම් ඒ යූසර්ට එහෙම නැත්නම් වෙබ් පිටුව භාවිතා කරන කෙනාට යම්කිසි දෙයක් පෙන්වනවා නම් වෙබ් බ්‍රවුසර් එකේ කන්ටෙන්ට් ඒරියා එක තුල ඒවා අපි සියලුම දේවල් අපි ලබා දෙන්නේ බොඩි ටැග් එක තුල. ඒ වගේම තමයි යම්කිසි කාර්යයක් කර ගැනීම සඳහා ඊට ආවේනික වූ ටැග් එකක්. එහෙම නැත්නම් අපි මේවට කියනවා එලිමන්ට් එකක් කියලා. මෙන්න මේ වගේ එලිමන්ට් එකක් බොඩි ටැග් එක තුල භාවිතා කරනවා. හොඳයි. අපි දැන් බලමු ඒ ටැග්ස් මොනවද කියලා සහ ඒවෙන් අපිට අවශ්‍ය වෙන දේවල් අත්‍යවශ්‍ය වෙන ටැග්ස් මොනවද කියලා. ගියවර අවස්ථාවේදී අපි මුලින්ම කිව්වා මෙන්න මෙතන එක්ස්ටෙන්ෂන් එකක් තියෙනවා live server කියලා. අන්න ඒක ඉන්ස්ටෝල් කරගන්න කියලා. ඔයගොල්ලෝ මෙන්න මේ වම් පැත්තේ තියෙන icon වලින් මෙන්න මේ extension button එක click කරලා මෙන්න මෙතන search box එක තුල live server කියලා type කරාම මේක නම් මගේ දැන්ට install වෙලා තියෙන නිසා මේ විදිහට පෙන්නන්නේ. ඒකේ විශේෂත්වය තමයි අපිට මේ වෙබ් පිටුවේ කරන සෑම වෙනස්කමක්ම අපිට ඒ මොහොතේම වෙබ් බ්‍රවුසර් එක තුල බලා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ කියන්නේ දැන්ට ඔයගොල්ලෝ සකස් කරලා තියෙන default වෙබ් බ්‍රවුසර් එක තුල බලා ගැනීමේ හැකියාව තියෙනවා. මම මෙතන right click කරලා මෙතන open with live server කියලා දුන්නාම ඔයගොල්ලන්ට මෙන්න මේ විදිහට වෙබ් browser එකේ මෙහෙම බලා ගන්න පුළුවන්. හොඳයි. මම මුලින්ම කතා කරනවා heading tags පිළිබඳව. heading tags වල tags 6ක් තියෙනවා H1 වල ඉඳන් H6 වෙනකන්. මම මෙතන H1 කියලා type කරලා බලන්න මේක auto complete වෙනවා. මේ පාවිච්චි මේක මේ Visual Studio වල Visual Code වල එතකොට අර Notepad වල වගේ අපිට open සහ closing tag එක open tag එක දුන්නාම closing tag එක type කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. දැන් උදාහරණයක් විදිහට අපි Notepad එක ගත්තොත් අපිට ඕක manually මෙහෙම type කරන්න වෙනවා. දැන් Notepad එකකිනුත් අපිට පුළුවන්. බැරි නැහැ. දැන් මෙතන H1 කියලා type කරලා auto complete වෙන්නේ නැහැ. මෙහෙම H1 කියලා මෙහෙම දෙන්න ඕන. නමුත් Visual Code IDE එකේදී එහෙම නැහැ. හොඳයි. එතකොට මේ H1 කියන tag element එක නැත්නම් tag එක open tag එකත් මෙහෙම ඉස්සරහින් array එකක් දාලා ඒකම පාවිච්චි කරනකොට ඒක අපි කියනවා closing tag එකක් එහෙම නැත්නම් closing element එකක් කියලා. මේ මැද්දේ යම්කිසි text එකක් දුන්නොත් මෙන්න මේ tag එකෙන් වෙන කාර්ය ඒ text එකට apply වීම තමයි වෙන්නේ. ඕක තමයි HTML වල හැමතිස්සෙම වෙන්නේ. උදාහරණයක් විදිහට මම JIIT කියලා දෙනවා. බලන්න මේ මොහොතින් වෙනස් වෙනවා. අපිට මෙහෙම refresh button එක click කරන්න අවශ්‍ය නැහැ. එතකොට H1 tag එක තියෙනවා. ඊළඟට H2 tag එක තියෙනවා. බලන්න ඒක කරාම ඔයගලන්ට පේනවා ඇති මෙතන font size එක මෙහෙම වෙනස් වෙනවා. H3 වලදී මෙහෙම වෙනවා. ඊළඟට H4 වලදී බලන්න. ඊළඟට H5 වලදී ඊළඟට H6 වලදී බලන්න එන්න font size එක අඩු වෙනවා. ඇත්තටම මේකේ font size එක අඩු වෙන එක නෙමේ එක වෙනවා. නමුත් මේකේ වැදගත්කම වෙන්නේ මේකේ ප්‍රමුඛතාවය තමයි වෙන්නේ. H1 එකට වැඩි ප්‍රමුඛතාවයක් හම්බ වෙනවා search engine optimization වලදී. H6 වලට හම්බ වෙන්නේ අඩු ප්‍රමුඛතාවයක්. ඒ කියන්නේ මම search engine optimization ගැන වෙනම කතා කරනවා. දැනට හිතා ගන්න ඕගොල්ලන්ගේ වෙබ්සයිට් එක අන්තර්ජාලයට domain name එකක් අරගෙන host කරාට කවුරුවත් දන්නේ නැහැ ඕගොල්ලන්ගේ වෙබ්සයිට් එක මේ domain name එකෙන් තියනවා කියලා. එතකොට ගොඩක් වෙලාවට උදාහරණයක් විදිහට ඔයගොල්ලෝ සීගිරිය සම්බන්ධයෙන් වෙබ්සයිට් එකක් හැදුවා නම් යම් කිසි කෙනෙක් Google search engine එකේ සීගිරිය කියලා type කරාට පස්සේ ඒ එන වෙබ් අඩවි ලයිස්තුවේ ඉහළටම ගන්න එක තමයි. ඒ කියන්නේ මුල්ම ලිස්ට් එකේ මුල්ම links 3-4ට ඇතුළත් වෙන එක නැත්නම් උඩටම ගන්න එකට තමයි අපි කියන්නේ search engine optimization කරනවා කියලා. සාමාන්‍යයෙන් අන්න ඒ වගේ අවස්ථා කියන්නේ ඒක කරන්නේ වෙබ් search engine වල තියෙනවා application එකක් එයා කරන්නේ මුළු වෙබ් අඩවියේම
අන්තර්ජාලයේ තියෙන මුළු සියලුම වෙබ් අඩවි වලට ගිහිලා තොරතුරු එක්ස්ට්‍රැක්ට් කර ගන්නවා. එතකොට අපි මාතෘකාවලට මේ H1 tag එක හෝ H6 අතර ඔය ඕනෑම tag එකක් පාවිච්චි කරලා තිබුණොත් ඒකේ තියෙන තොරතුරු ටික තමයි එයා ගොඩක් වෙලාවට තමන්ගේ මේ ප්‍රධාන වශයෙන් content එකේ වෙබ්සයිට් එකේ මෙන්න මේ දේවල් අන්තර්ගත වෙලා තියෙන කියලා ගන්නෙ මේ H1 tag H1 වල ඉඳන් H6 වල තියෙන tag හරහා. මේක අපි ඉස්සරහදී පැහැදිලි කරන්නම්. දැනට ඔයගොල්ලෝ අදහසක් තියාගන්න යම්කිසි මාතෘකාවක් දුන්නොත් විස්තරයක් ලබා දෙන විට අපිට heading tag පාවිච්චි කරන එක ඉතාමත්ම හොඳයි. හොඳයි අපිට වෙබ් පිටුවක් තුල විශාල අන්තර්ගතයක් සඳහන් කරනකොට ටෙක්ස්ට් එකක් සඳහන් කරනකොට අපි දේවා ඡේද වලට එහෙම නැත්නම් අපි කියනවා පැරග්‍රාෆ්ස් වලට බෙදන්න අවශ්‍ය වෙනවා. ඒ වගේ වෙලාවට අපි පාවිච්චි කරනවා p කියන ටැග් එක. එතකොට මේකෙත් ඕපන් ටැග් එක සහ ක්ලෝසින් ටැග් එකක් තියෙනවා. අනිවාර්යයෙන්ම HTML වල බොහොමයක් ටැග් වල ක්ලෝසින් සහ ඕපන් ටැග් එකක් තියෙනවා. දැන් උදාහරණයක් විදිහට අපි මෙහෙම ටයිප් කළා. අපි ගමු තන ලෝරම් කියලා ලෝර් කියලා ටයිප් කරලා එන්ටර් කරපු ගමන් ඔයගලන්ට පේනවා ඉතින් මෙහෙම ඩමි කන්ටෙන්ට් එකක් ගන්න පුළුවන් මේ විෂුවල් කෝඩ් වල. එතකොට දැන් මම තව එකක් මෙහෙම ටයිප් කරොත් මම බලන්න මෙතන IDE එකේ විෂුවල් කෝඩ් වල IDE එකේ මේ විදිහට ඡේද වෙන් කරාට ඒක අවුට්පුට් එකේදී එහෙම නැත්නම් වෙබ් බ්‍රවුසර් එකේදී ඒ විදිහට පෙන්වන්නේ නැහැ. එහෙනම් මේ පරිච්ඡේද විදිහට එහෙම නැත්නම් පැරග්‍රාෆ් විදිහට වෙන් කරනවා නම් අපිට පාවිච්චි කරන්න පුළුවන් p tag එක. p කියලා ටයිප් කරලා පැරග්‍රාෆ් එක අවසන් වෙන තැනින් ඕගොල්ලන්ට ක්ලෝසින් ටැග් එක දුන්නාම ඒක වෙනම පැරග්‍රාෆ් එකක් විදිහට පෙන්නනවා. ඒ වගේම තමයි ඊළඟ පටන් ගන්න පැරග්‍රාෆ් එකත් මේ විදිහට අපිට දෙන්න පුළුවන්. මම මේ බ්‍රවුසර් වින්ඩෝ එක පොඩ්ඩක් පොඩි කරන්නම්. එතකොට ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් මෙහෙම ඡේද මේ විදිහට වෙන් වෙලා තියෙනවා. ඔයගොල්ලන්ට පේනවා ඇති මෙහෙම කොටස් දෙකක් අපිට කන්ටෙන්ට් එක මේ විදිහට ඡේද දෙකක් විදිහට අපිට බලා ගන්න පුළුවන්. නැත්නම් බ්‍රවුසර් එක ලොකු කරාම අර බ්‍රවුසර් වින්ඩෝ එකේ කෙළවරටම ටෙක්ස්ට් එක යන නිසා අපිට ඒක නිකන් පැරග්‍රාෆ් එකක් විදිහට පේන්නේ නැහැ. එතකොට ඔයගොල්ලන්ට පේනවා ඇති මේකේ වම් පැත්තේ තමයි මෙහෙම L එහෙම නැත්නම් සකස් වෙලා තියෙන්නේ වම් පැත්තට තමයි align කරගෙන තියෙන්නේ. එහෙනම් මේක ඇතුලේ අපිට ස්පේස් එකක් තියලා අපි පාවිච්චි කරනවා මෙහෙම align කියලා එකක්. මේකට අපි කියනවා attribute එකක් කියලා. attribute එකෙන් අපිට පුළුවන් හැමතිස්සෙම මේ tag එක විස්තර කරන්න. කියන්නේ මේක තවදුරටත් ෆෝමැට් කරන්න පුළුවන් tag එක attribute එකක් හරහා. attribute එකක් දෙන්නේ හැමතිස්සෙම element එකේ නම දීලා ස්පේස් එකක් තියලා ඒ කියන්නේ open tag එක ඇතුලේ element එකේ නම සඳහන් කරලා ඊට පස්සේ ස්පේස් එකක් තියලා attribute එක දෙනවා. ඒ කියන්නේ එක එක tags වලට ආවේනික attribute තියෙනවා. මෙතන align කියලා දීලා අපි දුන්නොත් right කියලා පේනවා ඇති දකුණු අත පැත්තට මෙහෙම align වුණා. ඔයගලන්ට දැන් output එක බලුවොත් පේනවා ඇති මේ පැත්තට align වුණා. ඒ වගේ මෙතන මම left දුන්නොත් සුපුරුදු පරිදි වම් පැත්තට align වෙනවා. ඒ වගේම center කියලා දුන්නොත් ඔයගලන්ට පේනවා ඇති මෙහෙම මැද්දට align වෙනවා. හැබැයි ගොඩක් වෙලාවට මේ විදිහට attribute සඳහන් කරනවා අඩුයි. ඒ වෙනුවට අපි මේට වඩා තවත් විස්තරාත්මකව අපිට CSS Cascade Styling Sheet කියන language එක ස්ටයිල් කිරීම සඳහා භාවිත කරන language එක හරහා තමයි ගොඩක් වෙලාවට මේක අපි තව දුරටත් කරන්නේ. නමුත් අපිට මේ HTML තුලම අපිට attribute හරහා යම්කිසි වෙනස්කමක් paragraph එකට තව දුරටත් ගුණාංග වෙනස් කර ගැනීමේ හැකියාව තියෙනවා. හොඳයි. ගියවර අවස්ථාවේ අපි break එකකින් අපි කරේ පේලියක් දෙකට කඩන එක ගැන අපි කතා කරා. දැන් p tag එක ගැන කතා කරා, h tag එක ගැන කතා කරා. පින්තූරයක් ඇතුළත් කරන්න අවශ්‍ය වුණොත් අන්න මෙන්න මේක හරි වැදගත්. පින්තූරයක් ඇතුළත් කරන්න අවශ්‍ය වුණොත් කොහොමද අපි ඇතුළත් කරන්නේ? හොඳයි. ඒකටත් පාවිච්චි කරන ටැග් එකක් img කියලා. හැබැයි මේකේ closing tag එකක් නැහැ. open tag එක විතරයි තියෙන්නේ. මේකේ අපි සඳහන් කරන්න ඕන img කියලා සඳහන් කරලා space එකක් තියලා attribute එකක් තියෙනවා. ඒ attribute එක තමයි src කියන එක. src කියලා double quotation ඇතුලේ ඕගොල්ලන්ගේ පින්තූරයේ තියෙන පාත් එක තෝරලා දෙන්න ඕන. දැන් උදාහරණයක් විදිහට මගේ
තියෙනවා ඩෙස්ක්ටොප් එකේ මම හදාගෙන තියෙනවා ටෙම්පරරි කියලා ෆෝල්ඩර් එකක්. මේ ටෙම්පරරි කියන ෆෝල්ඩර් එකේ මම මෙන්න මේ ඉමේජ් එක තමයි දාන්න යන්නේ. නෑ අපි ගමු මෙන්න මේ ඉමේජ් එක කියලා හිතන්නකෝ. මේක මම රයිට් ක්ලික් කළා. ඒක නෙමෙයි අපි මෙන්න මේක. මෙන්න මේක රයිට් ක්ලික් කළා. ප්‍රොපර්ටිස් ගියහම ඔයාලට මේ පින්තූරයේ තියෙන පාත් එක හොයාගන්න පුළුවන් ලොකේෂන් කියලා මෙතන තියෙනවා. එහෙනම් මෙන්න මේ පාත් එක තමයි අපි දෙන්න ඕන. දීලා මෙතන පාත් එකේ ඊට පස්සේ ෆයිල් එකේ නම දෙන්න ඕන. රයිට් ක්ලික් කරලා ප්‍රොපර්ටිස් ගිහලා අපිට ෆයිල් එකේ නම ෆෝමැට් එක බලා ගන්න පුළුවන්. මෙතන png නමයි ෆෝමැට් එකයි බලා ගන්න පුළුවන්. png කියලා දෙනවා. මම මේක මේ නම පොඩ්ඩක් රීනේම් කරගන්නම්. picture කියලා. එතකොට අපිට ලේසි නිසා එහෙනම් picture.png. එහෙනම් මෙතන මම picture.png කියලා දෙනවා. png කියලා දෙනවා. දීලා මම මෙහෙම ටැග් එක වහනවා. බලමු. මම හැමතිස්සෙම කිව්වා මේ වෙබ් පිටුව ගොඩනගන විට මේක දැන් අපි මේ සර්වර් එකේ එහෙම නැත්නම් හොස්ට් කරන ඩොමේන් නේම් එකක් අරන් හොස්ට් කරන සර්වර් එකේ ඉන්නවයි කියලා හිතාගෙන තමයි අපි හැමතිස්සෙම කටයුතු කරන්න ඕන. ඒක නිසා තමයි මම ඕගලන්ට මුල් අවස්ථාවේදී කිව්වේ වෙනම ෆෝල්ඩර් එකක් හදලා ඒක ඇතුලේ වෙබ් පිටු ටික සේව් කරන්න කියලා. එතකොට මේක අපි දෙනකොට මෙන්න මේ විදිහට තමයි ඇලහිර දෙන්න ඕන. නමුත් බොහොමයක් බ්‍රවුසර්ස් මේක ඇක්සෙප්ට් කරන්නේ එහෙම නැත්නම් පිළිගන්නේ නැහැ. ඒකට හේතුව තමයි මේක අපි කියනවා ඇබ්සලූට් පාත් එකක් කියලා. එහෙම නැත්නම් අපි කියනවා මේක මේ ෆයිල් එක අපේ පරිගණකයේ තියෙන හරිම පාත් එක කියලා. නමුත් අපි හොස්ට් කරාට පස්සේ මේ අපේ පරිගණකයත් එක්ක සම්බන්ධතාවයක් නැහැ. ඩොමේන් නේම් එකෙන් අවශ්‍ය වෙබ් පිටුව වෙත ගියාම එයා හැමතිස්සෙම ඒ හොස්ටින් ඒරියා එක තුල තියෙන ෆයිල් ටික තමයි ඇක්සෙප්ට් කරන්නේ. අපි මෙහෙම මේ ඇබ්සලූට් පාත් එකක් දුන්නොත් අපේ පරිගණකයට ඇවිල්ලා ඒ පාත් එක අරගන්නේ නැහැ. නමුත් මෙහෙම දුන්නත් ගොඩක් බ්‍රවුසර්ස් ඇක්සෙප්ට් කරන්නේ නැහැ. සමහරක් වෙලාවට මෙහෙම ඩබල් ස්ලෑෂ් දුන්නොත් ඇක්සෙප්ට් කරන්න පුළුවන්. නමුත් මේක මේ බ්‍රවුසර් එකත් ඇක්සෙප්ට් කරන්නේ නැහැ. Google Chrome වල අපි Firefox වල බලමු. සමහරක් වෙලාවට ඇක්සෙප්ට් කරන්න පුළුවන්. මම මේ run වලට ගිහිලා start debugging කියලා දීලා මෙතනින් මම දෙන්නම් Edge එක. Microsoft Edge එකේ අපි බලමු. Microsoft Edge එකේ ගන්න. ඔයගලන්ට පේනවද මෙන්න මෙතන පින්තූරේ මේ විදිහට Edge එකේ පෙන්නනවා. මේක ටිකක් ප්‍රමාණයෙන් විශාල පින්තූරයක් Edge එකේ පෙන්නනවා. නමුත් මේ වැඩේ කරන්න එපා. ඒකට හේතුව තමයි අපි දෙන්න ඕන relative path එකක්. relative path එකක් කියලා කියන්නේ මේ folder එක ඇතුළෙම අපි සඳහන් කරන්න ඕන ඒකට වෙබ් අඩවිය සඳහා භාවිතා වෙන පින්තූර අපි කියනවා asset. ඒ කියන්නේ වීඩියෝ ෆයිල් වෙන්න පුළුවන්, පින්තූර වෙන්න පුළුවන්, වෙනත් ඩවුන්ලෝඩ් කරගන්න තියෙන ඩොකියුමන්ට් එකක් මොකක් හරි වෙන්න පුළුවන්. ඒක අපි හැමතිස්සෙම දෙන්න ඕන අපි වෙබ් අඩවිය නිර්මාණය කිරීම සඳහා භාවිතා කරපු ෆෝල්ඩර් එක තුල තමයි සඳහන් කරන්න ඕන. දැන් අපි බලමු මේ අපේ ඩෙස්ක්ටොප් එකේ අපි හැදුවේ ටෙස්ට් කියලා ෆෝල්ඩර් එකක් හැදුවා. අන්නේ ටෙස්ට් ෆෝල්ඩරේ මේක ඇතුළේ අපි ගොඩක් වෙලාවට හදනවා මෙතන හදනවා ඉමේජ් වලට අපි ඉමේජස් හරි එහෙම නැත්නම් ඔය විදිහට ෆෝල්ඩර්ස් හදනවා. ඊළඟට එක්ස්ටර්නල් ෆයිල් ඒ කියන්නේ CSS ස්ටයිලිං සඳහා ඒ කියන්නේ මේ වෙබ් පිටුවේ අන්තර්ගතයේ තවදුරටත් හැඩ ගැසීම සඳහා අපි පාවිච්චි කරනවා නම් CSS කියන ලැන්ග්වේජ් එක අපි කරන්නේ ගොඩක් වෙලාවට ඒක වෙනම ෆයිල් එකක් විදිහට ලියලා ඊට පස්සේ head tag එකේ කෝල් කරනවා ඒ ෆයිල් එක. එතකොට ඒ ලියලා තියෙන මේ එලිමන්ට් වලට අදාළ හැඩ ගැස්සීම් සියල්ලම ස්වයංක්‍රීයවම ආදේශ වීම සිදු වෙනවා. ඒවට අපි හදා ගන්නවා CSS කියලා ෆෝල්ඩර් එකක් මේ විදිහට. ඔය වගේ ඊළඟට JavaScript පාවිච්චි කරලා තව ෆන්ක්ෂනලිටි පැත්තට මොනවා හරි ලියලා තියෙනවා නම් ඒ ෆයිල් තියාගෙන අපි JS කියලා ෆෝල්ඩර් එකක් හදනවා. දැන් මෙන්න මේ index කියන මේ ෆයිල් එකට කෙලින්ම පේනවා මේ ෆෝල්ඩර්ස් ඇතුලේ තියෙන මොනවා හරි ෆයිල් තියෙනවා නම් එහෙනම් අපි ඒකට කියනවා relative path එකක් කියලා. එහෙනම් අපි හැමතිස්සෙම දෙන්න ඕන relative path එකක්. උදාහරණයක් විදිහට අපි මෙතන දැන් අපි අර පින්තූරේ කොපි කරලා අපි මෙතෙන්ට දාගත්තොත්
මම copy කරලා images folder ඇතුළට මෙහෙම paste කරනවා. දැන් මම මෙන්න මෙතන මේ සම්පූර්ණ පාත් එක මයින් කරලා බලන්න මෙතන images කියලා ගහද්දි automatically folder එක පෙන්නනවා. මොකද දැන් relative. ඒ කියන්නේ මේ index.html කියන ෆයිල් එකට පේන්න තියෙනවා folder ඇතුලේ. ෆයිල් එක මේ විදිහට දුන්න ගමන් අපිට web browser එකේ මේ විදිහට අපිට බලා ගන්න පුළුවන්. ඔයගලන්ට පේනවා ඇති මේ පින්තූරය මෙහෙම දෙනවා. මේකේ size එකේම හදන්න අපිට මේක ඇතුළේම attribute පාවිච්චි කරන්න පුළුවන්. නමුත් වර්තමානයේ වෙන විට HTML tags තුල එහෙම attribute භාවිතා වෙනවා අඩුයි. ඒවා අපි CSS හරහා ඇඩ ගැනීම තමයි කරන්නේ. හොඳයි. ඊළඟට අපි පින්තූරයක් ඇතුළත් කරන සඳහා භාවිතා කරන tag එක අපි කරා. ඊළඟට අපි බලමු list එකක්. එංගලෙන් ඔයගොල්ලෝ දැකලා ඇති මොනවා හරි content එක තුල bullets හෝ එහෙම නැත්නම් number 1 2 3 4 ඔය විදිහට පිළිවෙලට list එකක් හදා ගන්න ඕන වුණොත් පාවිච්චි කරන tag එකක් අපි තියෙනවා. ඒ ආකාර tag දෙකක් තියෙනවා, OL tag එක සහ UL tag එක කියලා. අපි අංක පිළිවෙලට යම් කිසි content එකක් සඳහන් කරනකොට අපි OL tag එක නැත්නම් order list ඒ වගේම UL tag එක පාවිච්චි කරනවා bullet විදිහට යනකොට අපි ඒක කියන UL tag එක එහෙම නැත්නම් unordered list tag එක කියලා. හොඳයි. එහෙනම් මම කරන්නේ මේකේ OL කියලා සඳහන් කරලා මේකේ closing tag එකක් තියෙනවා. හැබැයි ඊට පස්සේ මේක ඇතුලේ තමයි අපි කරුණු වශයෙන් list එකක් එන විදිහට ඒ අවශ්‍ය දේවල් සඳහන් කරන්න ඕන. ඒකට අපි පාවිච්චි කරනවා li tag එක කියලා. හොඳයි. එහෙනම් මම මෙතන vehicles කියලා මෙහෙම දෙන්නම්. ඔයගලන්ට පේනවා ඇති එක කියන එක අපි දෙන්න අවශ්‍ය නැහැ. ඒක ස්වයංක්‍රීයව ඔටෝමැටිකලි ගන්නවා. මම වාහන වර්ග ටික දෙන්නම් Toyota කියලා. ඒ වගේම දෙන්නම් මෙතන Benz කියලා. ඊළඟට දෙන්නම් Mitsubishi කියලා මේ විදිහට. ඔකට පේනවා ඇති ඔටෝමැටිකලි මෙහෙම අංකේ සඳහන් කරගන්න. අපි දුන්නේ OL. මේකෙම තියෙනවා attribute එකක් type කියලා. type කියන attribute එකෙන් අපිට පුළුවන් මෙතන මේ ඔයගලන්ට පේනවා ඇති 1 2 3 වෙනුවට මෙතන list එකක් මේ visual code id එකේ නම් අපිට suggest කරලා පෙන්නනවා පාවිච්චි කරන්න පුළුවන් මොනවද කියලා. අපි ඒ capital A කියලා දුන්නොත් මෙතන ABC කියලා එනවා. ඒ වගේම මෙතන control space bar එක ගුවාම නැවතත් අපිට ගන්න පුළුවන් මේ menu එක. control key එකයි space bar එකයි ඔබලා i කියලා දුන්නොත් මෙතන මේ විදිහට ගන්න පුළුවන් රෝම ඉලක්කම් වලින් ඔය විදිහට. එහෙනම් unordered list එකක් නම් අපි මෙතන දෙන්න ඕන UL කියලා. එතකොට මේක දීලා හරියන්නේ I කියලා. මෙතෙන්ට අපි දෙන්න පුළුවන් control space bar එක ගහම මේක නම් පේන්නේ. අපි මෙතන disk කියලා දුන්නොත් ඔයගලන්ට පේනවා ඇති මේක මම තව ටිකක් ලොකු කරන්නම් bullet එක බලා ගන්න. මෙතන disk කියලා දුන්නොත් මෙතන දෙන්න ඕන UL type disk. අපි දුන්නොත් circle එතකොට ඔයගලන්ට පේනවාද මෙහෙම අර ෆිල් වෙච්ච නැති රවුමක් වටේ ලයින් එක විතරක් තියෙන එකක් තියෙනවා. ඊළඟට ස්ක්වෙයාර් කියලා දුන්නොත් හතරස් කොටුවක් එනවා. ඩිස්ක් කියලා දුන්නොත් සාමාන්‍යයෙන් ඩිෆෝල්ට් එන්නේ මෙන්න මේ වගේ කළු පාට තිතක් විදිහට. හොඳයි. මේ ලිස්ට් එකක් unordered list එකක් සහ ordered list එකක් පාවිච්චි වෙන විදිහ ඔයගලන්ට පැහැදිලි වෙන්න ඇති. හොඳයි. ඊට පස්සේ අපි බලමු list එකක් තුල list එකක් පාවිච්චි වෙන. අපි කියනවා nested list එකක් කියලා. උදාහරණයක් විදිහට මේ Toyota ඇතුලේ තියෙනවා Toyota කියන brand එකේ තියෙන තව models වාහන වර්ග. අපි ගත්තොත් Aqua ඊළඟට ගත්තොත් Vitz ඔය විදිහට තියෙනවා කියලා. එහෙනම් මෙන්න මේක ඇතුලේ ඒ කියන්නේ මෙන්න මේ li tag එක ඇතුලේ නේද යන්නේ sub list එකක් විදිහට ඔය කියන Vitz Hiace ඊළඟට ගත්තොත් Aqua ඔය විදිහට ගත්තොත් එහෙනම් අපි කරන්න තියෙන්නේ එහෙම list එකක් ඇතුලේ list යනවා නම් ඕගොල්ලන්ට කරන්න තියෙන ප්‍රධාන මෙන්න මේ list එකේ තියෙන මෙන්න මේ කරුණු ටික සාමාන්‍ය list එකක් විදිහට type කරගෙන යන්න. ගිහිල්ලා ඒක ඇතුලේ සඳහන් කරනවා. දැන් Toyota ඇතුලේ තියෙනවා නම් තවත් උපලයිස්තුවක් ඕගොල්ලන්ට කරන්න තියෙන මෙන්න මෙතනින් closing tag එක මෙන්න මෙතනින් කඩලා මේ විදිහට ලිව්වහම ඕගොල්ලන්ට තේරුම් ගන්න පුළුවන්. මේක ඇතුලේ එහෙනම් ආයි ලියනවා OL හරි අපි ගමුකෝ order list එකක් OL කියලා මෙහෙම දෙන්න.
දීලා ඔයගලන්ට මෙතන li tag එක තුල දෙන්න මොනවද අපි දුන්නොත් අපි ගත්තොත් widths ඊට පස්සේ aqua ඊළඟට ගත්තොත් prado ඔය විදිහට දෙන්න පුළුවන්. ඔයගලන්ට පේනවා ඇති මේ විදිහට. දැන් prado ඇතුලේ තව ලිස්ට් එකක් යනවා නම් මෙන්න මෙතනින් කඩලා මේ විදිහට ඒක ඇතුලෙත් අපිට දෙන්න පුළුවන්. අපි unorder ලිස්ට් එකක් දෙමු. ඒක ඇතුලේ තියෙනවා 2025 ආපු sorry මෙතන li tag එක දෙන්න ඕන. මේක අපි දෙනවා li tag එක අපි කියනවා 2024 ආපු Prado එක ඒ වගේම li 2025 ආපු Prado එක ඔහොම කියලා හිතන්නකො ලිස්ට් එකක් ඇතුලේ ලිස්ට් එක. ඔයගලන්ට කරන්න තියෙන මෙන්න මේ ප්‍රධාන ලිස්ට් ටික විතරක් ලිස්ට් අයිටම්ස් ටික විතරක් ටයිප් කරගෙන ඊට පස්සේ හිතන්න ඒක ඇතුලේ තියෙන ඒවා මොනවද කියලා ඒ විදිහට ටයිප් කරගෙන යන්න. එහෙම ටයිප් කරන එක හරි ලේසියි ඔයගලන්ට. දැන් Mitsubishi කියන එකේ අපි ගත්තොත් ඒක එතනින් කඩලා අපි ගන්නවා unorder ලිස්ට් එකක් Mitsubishi. අපි දෙනවා මොනවද තියෙන්නේ Montero Lancer ඔය විදිහට අපිට දෙන්න පුළුවන්. මේ විදිහට. sorry මෙතන මතක තියාගන්නකෝ මෙතන දුන්නේ නෑනේ order list එකක් දාන්න order list එකක්ද කියලා. දීලා ඒක ඇතුලේ මේ විදිහට දුන්නා නම් හරි. මෙතන li මේ විදිහට. එහෙනම් ඔයගොල්ලන් nested list එකත් පැහැදිලි වෙන්න. ඉතින් මම මේ සඳහන් කරන්නේ වෙබ් පිටුවක් නිර්මාණය කිරීමේදී අපිට අවශ්‍ය වන ටැග්ස් ටික. මොකද ඊළඟට අපි කෙලින්ම වෙබ් පිටුවක් සරල වෙබ් පිටුවක් නිර්මාණය කරන්න යනවා. අන්නේ නිර්මාණය කිරීම සඳහා වැදගත් වෙන ටැග්ස් ටික තමයි මම ඕගොල්ලන්ට මේ මූලික වශයෙන් කියලා දෙන්නේ. ඉස්සරහදී අපි වෙබ් අඩවිය නිර්මාණය කරගෙන යනකොට අපි අනෙක් ටැග්ස් මොනවද කියලා සාකච්ඡා කරනවා. හොඳයි. එහෙනම් ඕගොල්ලන්ට මේ කියලා දුන්න මූලික ටැග්ස් කිහිපයක් පමණයි අපි මේ සාකච්ඡා කරේ. ඒ පිළිබඳව අවබෝධයක් ලැබෙන්නේ නැති කියලා අපි අපේක්ෂා කරනවා. අපි ඊළඟ කොටසෙන් සරල වෙබ් පිටුවක් නිර්මාණය කරමින්ම ඊතුරු ටැග්ස් ටික අපි ඉගෙන ගනිමු. මොකද එතකොට ඔයගලට වැටහෙයි කොහොමද මේ වෙබ් අඩවියක් තුළ මේ ටැග්ස් කොහොමද පාවිච්චි වෙලා තියෙන්නේ, ඇට්‍රිබියුට්ස් පාවිච්චි වෙලා තියෙන්නේ කොහොමද, ඒ වගේම CSS ෆයිල් එකක් භාවිතා වෙන්නේ කොහොමද කියන කාරණය ඔයගලන්ට වැටහෙවි.